තුලා රාශිය 2026 දී බ්‍රහස්පති මාරුව තුලා රාශියේ සිට දසවන භාවයේ සිදුවේ. ඔබේ තුන්වන සහ හයවන භාවයන්ගේ අධිපතියා බ්‍රහස්පතිය. මෙම මාරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ ඔබේ කාර්යයන්ගේ ප්‍රගතියක් ලබනු ඇත. නමුත් ඔබ අධික විශ්වාසය ගුදුරක් වීමෙන් වැළකී සිටිය යුතුය. ඔබ ඕනෑවට වඩා විශ්වාසයෙන් කටයුතු කළහොත් රැකියා ස්ථානයේ ගැටලු ඇතිවේ. ඔබ අවට සිටින පුද්ගලයන් ඔබට වඩා පහත් ලෙස සලකනු ඇත. එය ඔබේ ආත්මාර්ථකාමීත්වය වැඩි කරයි. ඒ රැකියා ස්ථානයේ ගැටලු වැඩි කිරීමටත් හේතු වේ. පෞල් ජීවිතයේ සමගිය ඇතිවේ. දෙමාපියන් සමග සබඳතා සුහදශීලී වන අතර ඔවුන්ගේ සෞඛ්‍යයට අදාළ ගැටලු තිබේ නම් සුළු කරදරවලට මුහුණ දීමට සිදුවේ. මෙම කාලය තුළ පවුල තුළ මුදල් වැඩිවීමේ අවස්ථා ඇතිවන අතර මූල්‍යමය අභියෝගද අඩුවේ. මානසික ආතතිය අඩුවේ. ඔබේ විරුද්ධවාදීන් කෙරෙහි ඇති ඔබේ ග්‍රහණය ශක්තිමත් වනු ඇත. ඔබට මුහුණ දීමට ඔවුන්ට ධෛර්යය ඇති කර ගැනීමට නොහැකි වනු ඇත. ඔබේ පෞද්ගලික උත්සාහයන් ඔබ රැකියා ස්ථානයේ ඔබේ ස්ථානය ශක්තිමත් කිරීමට හේතු වෙනවා. ඔබේ සගයන්ගේ පූර්ණ සහයෝගය ඔබට ලැබෙනු ඇති අතර එම නිසා ඔබට රැකියාවේ හොඳින් කටයුතු කිරීමට හැකිවනු ඇත. මෙම කාලය ඔබේ රැකියාවට යහපත් වනු ඇත. උසස් වීම් ලැබීමේ අවස්ථා තිබිය හැකි අතර ඔබ උත්සාහ කරන්නේ නම් නව රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාද තිබිය හැක. කෙටි චාරිකා රැකියාවේදී උපකාරී වනු ඇත. සහෝදර සහෝදරියන් ඔබේ වැඩ කටයුතුවලදී ඔබට උදව් කරනු ඇත.